කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ පර්මනන්ට් ස්ට්‍රේට් එකක්ද? නෑ. එහෙනම් මේකත් අහන්න. පර්මනන්ට් ස්ට්‍රේට්නින් කියලා කියන්නේ රීබොන්ඩින් ඔයා අහලා තියෙන අපේ කෙස් ගහේ අභ්‍යන්තර බන්ධන ඉන්ටර්නල් බොන්ඩ්ස් රසායනිකව කඩා නැවත සකස් කරන එක. ඒක ස්ථිරයි. හැබැයි ඔයාගේ hair එකේ අලුතෙන් වැවෙන කොටස ඇරෙන්න කලින් කළ කොටස හැමදාම ස්ට්‍රේට්ව පවතින. කෙරටින් ට්‍රීට්මන්ට් එක මගින් කරන්නේ ඔයාගේ කෙස් ගහ වටා ආරක්ෂිත ස්තරයක්. එහෙමත් නැත්නම් කෝටින් එකක් හදලා ඔයාගේ hair එක ආෆ්ටර් රිසල්ට් එකක් හැටියට ස්ට්‍රේට් ඕ රිලැක්ස් ඒ වගේම soft and smooth shiny healthy කොණ්ඩයක් ලබා දෙන එක. ඒ වගේම මේක කෙනාගෙන් කෙනාගේ hair එකේ porosity එක, elasticity එක, texture එක, damage level එකත් එක්ක වෙනස් වෙනවා. ඒ වගේම මේකේ ආයු කාලය මාස 3යි මාස 5යි ඔයාගේ රූටින් එකත් එක්ක වෙනස් වෙනවා. ඇයි මේ හැමෝම කෙරටින් ට්‍රීට්මන්ට් එකකින් ස්ට්‍රේට්නින් ලුක් එකක් බලාපොරොත්තු වෙන්නේ? නම්බර් 1 මාකටිං. බොහෝ නිෂ්පාදන ඒ කියන්නේ කෙරටින් ට්‍රීට්මන්ට්ස් බොහෝ නිෂ්පාදන ඒගොල්ලන්ගේ සමාගම් වලින් එළියට දෙන්නේ ස්ට්‍රේට් ඇන්ඩ් ස්මූත් කියන ලේබල් එක යටතේ. අන්න ඒක නිසා අපේ අයගේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ කෙරටින් කියන්නේ ස්ට්‍රේට්නින් කියලා. නම්බර් 2 ක්ෂණික ප්‍රතිඵල. කෙරටින් ට්‍රීට්මන්ට් එකකදී අපි මේ process එකේදී කරන ප්‍රෝටීන් එක ඩිපොසිට් කරන අයන් මෙතඩ් එකෙන් හරිම පහසුවෙන් ඕනෑම කොණ්ඩයක් ස්ට්‍රේට් ඉෆෙක්ට් එකක් ගන්නවා. එතකොට අපේ ක්ලයන්ට් දකින්නේ මගේ කොණ්ඩේ ස්ට්‍රේට් වෙලා කියලා. නම්බර් 3 කෙටි කාලීන පහසුව. උදේට කොණ්ඩේ පීර ගන්න අමාරු අයට ඒ වගේම මැනේජ් කරගන්න බැරි hair එකක් තියෙන කෙනෙකුට මෙන්න මේ කෙරටින් ට්‍රීට්මන්ට් එකෙන් එන ඍජු ස්ට්‍රේට් ස්මූත් පෙනුමට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ නැවත නැවත උත්සාහ කරනවා කෙරටින් එකෙන් ලැබෙන ස්ට්‍රේට් ඉෆෙක්ට් එක ගන්න. හැමෝගෙම කොණ්ඩේ කෙරටින් වලින් ස්ට්‍රේට් වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ. ඒකට සාධාරණ හේතු කීපයක් තියෙනවා. නැචරල් ටෙක්ස්චර් එක. ඒ කියන්නේ ටයිට් කර්ල්ස් තියෙන කොණ්ඩෙකට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කළාම ඔයාට පර්මනන්ට් ස්ට්‍රේට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට ඒකෙදි ලැබෙන්නේ ඔයාට මැනේජ් කරගන්න පුළුවන් hair එකක්. දැන් ඔයාට තේරෙනවා ඇති ඔයාගේ hair එකේ ඝනකමත් එක්ක මෙන්න මේ කෙරටින් ප්‍රෝටීන් එකේ රිසල්ට් එක වෙනස් වෙනවා කියලා. ප්‍රොඩක්ට් එකේ ස්ට්‍රෙන්ත් එක. ඒ කියන්නේ ඔයා ට්‍රීට්මන්ට් එකට භාවිතා කරන ප්‍රොඩක්ට් එකේ ස්ට්‍රෙන්ත් එකත් එක්ක. ඒකට අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. කී ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක තමයි සමහර කෙරටින් වල ස්මූත් ඉෆෙක්ට් එකක් දෙනවා. සමහර කෙරටින් වල ස්ට්‍රේට් ඉෆෙක්ට් එකක් දෙනවා. දැන් ඔයාට තේරෙනවා ඇති ප්‍රොඩක්ට් එක මොනතරම් වැදගත්ද ඔයාගේ කෙරටින් ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකේ ස්මූත් ඇන්ඩ් ස්ට්‍රේට් ලුක් එකක් ගන්නද කියලා. මේකෙදි වෙනස් වෙන්නේ මේක ඇතුලේ තියෙන කී ඉන්ග්‍රීඩියන්ට්ස්. කෙටියෙන් කිව්වොත් කෙරටින් ට්‍රීට්මන්ට්ස් කියලා කියන්නේ ස්ට්‍රේට්නින් සර්විස් එකක් නෙමෙයි. ඒකෙන් ඔයාට ලැබෙන්නේ ස්මූත් ඇන්ඩ් ෂයිනි හෙල්දි hair එකක්. ආෆ්ටර් රිසල්ට් එකක් හැටියට ඔයාට ඍජු කොණ්ඩයක් ලැබෙනවා. ඒ කියන්නේ ස්ට්‍රේට් hair එකක් ලැබෙනවා. දැන් ඔයාට දල අවබෝධයක් ඇති කෙරටින් ට්‍රීට්මන්ට්ස් කියන්නේ මොකක්ද? ස්ට්‍රේට්නින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මොකක්ද? වැඩිදුර විස්තර දැනගන්න පහළ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාගේ කන්සල්ටේෂන් එක බුක් කරගන්න.